ඔබතුමියගේ පුතා අග්නි ප්‍රතිකාරය අරගත්තේ නේද? අග්නි පිළිබඳව අදහස පුතාට මොන වගේ සහනයක්ද මේ කාලය ඇතුළත ලැබුණේ කියලාත් අපි කිව්වොත්? යා ගොඩක් මානසිකව පැටලලා හිටියා. කොවිඩ් කාලේ යා එක්ස්පීරියන්ස් කරපු ඒකත් එක්ක තමයි යා දැනගත්තේ යාට මේ ෂුගර් ඩයබටික් ඒ රෝගේ තියෙනවා කියලා. ඔව්. ඉතින් ගොඩක් කෙට්ටු වුණා. එතකොට එයා හිටිය විදියටයි ඒක එයාගේ වැඩපොලේ කට්ටිය ගොඩක් ප්‍රශ්නය කරන්න පටන් ගත්තා. ඉතින් ඒකට එක්ස්කේප් කරන්න එයා ගෙදර ඉක්මනට එනවා. දකින කට්ටිය අහන්න වැටෙනවා. ඒ කියන්නේ පුතා රෝගී තත්ත්වයෙන් ඉන්න කාලේ දැකලා. ඔව්. එතකොට අම්මා වගේ අම්මා කෙනෙක්ට ඕවා දරා ගන්න අමාරුයි. මමත් ඇටෙනවා. හොඳට හිටිය ළමයා වයසත් නෑ. අවුරුදු කීයක් විතරද? යා දැන් 22 2022 එක තමයි දැනගත්තේ. දැන් නම් එයාට තේරෙනවා ඇඟට කියන්නේ මේ යම් කිසි ශක්තියක් වෙනස තේරෙනවා එයාට. ඉතින් එයා සාමාන්‍යයෙන් මේ යාම උනන්දු වෙලා ගත්තා. ඔව් ගෙන්න ගන්නවා. ඉතින් අහනවා මගෙන් ඇවිල්ලා. ඉතින් මමත් ලෑස්ති පිටින් ඉන්න ඕනේ ඒකට මානසිකව ඔක්කොම කෑම බීම ගැන ඉන්න ඕනේ. ගොඩක් ගෙදරින්ම හදලා දෙන්න කොහොම. ගෙදර හදන කෑම අම්මා කෙනෙක් ආදරේ ඒ වයිබ් එක දාලා තමයි හදන්නේ. කඩෙන් හදනවා වගේ නෙමෙයි. කඩෙන් හදලා නම් ඒගොල්ලන් සල්ලි මූලික කරගෙන තමයි කරන්නේ. දැන් මේම ප්‍රශ්නේ තියෙන්නේ සල්ලි මූලික කරගෙන තමයි ඔක්කොම ඇලෝපැති ට්‍රීට්මන්ට් වේදමාතෘත් සමහර වේදමාතෘ සල්ලි මූලික කරගත්තාට පස්සේ ඒ මේ බේත් එකට වැලියු කරන්න බෑනේ. බේත් එකට වැලියු කරන්න බෑ. මේ අපි මිල කරන්න බෑ. මේ සල්ලි මූලික කර තමයි ප්‍රශ්නය උතන තියෙන්නේ. එතකොට ඒගොල්ලන් ලාභය හදනකොට එතන වැඩ කරන්නේ නැහැ. මට මේ සර්ත් එක කතා කරනකොට තේරුණා ලොකු වෙනසක්. ඉතින් මම නම් පුතා නම් මේ ඇලෝපති ට්‍රීට්මන්ට් එකට ගියේ නැහැ. ඔව්. තනිකර මේක තමයි ෆලෝ කරලා යන්නේ. අනිත් එක මෙයාගේ රෑ ෂිෆ්ට් එක තියෙනවා. ඒකත් සර් කිව්වා බලපානවා කියලා. ඔව්. ඉතින් දැනට නම් එයා වෙනසක් තේරෙනවා ඇඟට. එයා මේ කරගෙන යනවා. ඔව්.